ශ්‍රී ලංකාවේ වනවියන් හෙවත් ජාතික වනෝද්‍යාන ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රදේශ වර්තමානයේ වනුයේ ඉතා ශීඝ්‍රයෙන් විනාශ වී යාමේ තත්ත්වයක ලක්ව තිබෙනවා. කෘෂිකර්මාන්තය සඳහා ඉඩම් එළි කිරීම, හේන්ගොයි තැන කැලෑබිම් තුළ අනවසර පදිංචි වීම, හොරෙන් දැව කැපීම, විවිධ වාරිමාර්ග හා ජනපද සඳහා රජයේ ඉඩම් හෙළිපෙහෙළි කිරීම ශීඝ්‍ර වන විනාශයට මූලික හේතුවක් වෙලා තියෙනවා. මේ වන විට අප රටේ වනාන්තර හෙක්ටයාර මිලියන 12කට වඩා ඉතිරි වී නැත. එසේ ඉතිරිව ඇති කුඩා වනබිම් ප්‍රමාණය සංරක්ෂණය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ අයුරින් කටයුතු කර පවතිනවා. ස්වභාව රක්ෂිත ජාතික හා වනෝද්‍යාන අභයභූමි සහ වන පිවිසුම් ඊට අදාළ වෙනවා. මේ ආරක්ෂා කරන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින්. ලංකාවේ පවතින වනෝද්‍යාන පිළිබඳ බලමු.